යශෝදරා අප බුදුහිමියන්ගේ ශ්‍රී ශරීරය දැකගත්තා. උන්වහන්සේගේ ශ්‍රී මුකයෙන් බණපද ඇසුවා. දැන් උන්වහන්සේ අපේ මාලිගාවට වැඩම කරලා දන් වළඳනවා. ඉතින් එන්න රාහුල කුමාරයාත් සමග එන්න උන්වහන්සේ බැහැ නැත පියාණනි. මා උන්වහන්සේ බැහැ දකින්නට යන්නේ නැහැ. උන්වහන්සේ මා දකින්නට මේ සයනාගාරයට වැඩම කළ යුතු වෙනවා. අප අතිමහත් ස්නේහයෙන් දෙලෙස් වසක විවාහ ජීවිතයක් ගත කළා. එතුමා අභිනිෂ්ක්‍රමණය කළදා පටන් සත්වසක් සිතින්වත් පව් නොකොට පරම ප්‍රේමයෙන් පේවී සිටියා. මාගේ ප්‍රේමය නිකලල් නම් මා කෙරෙහි අල්ප මාතෘ වූ ස්නේහයක් ඇත්නම් උන්වහන්සේ අපගේ සිරියන් ගැබට වැඩම කළ යුතු වෙනවා. යශෝදරා, ඒ ඔබේ ස්වාමියාවත් මාගේ සොහොයුරාවත් නෙවෙයි. ලෞතුරා බුදුන්. මා උන්වහන්සේගේ පියා. ඒත් මගේ කපිල වස්තුපුරයට වඩින්නට පෙර උන්වහන්සේ වැඩම කරේ රජගහනුවරට. පළමුකොට පිළිගත්තේ බිම්බිසාර පූජා කර වේළුවනාරාමය. මා ඒ ගැන සතුටු වන්නේ උන්වහන්සේ තවදුරටත් මගේ පුත්‍රයා වන නිසා. ඒ ලෝතුරා බුදුන්. බුදුරජාණන් වහන්සේ තමන් වෙත කැඳවා ගත හැකි දෙවියෙක්, පඹෙක්, රජෙක් මේ මනුෂ්‍ය ලෝකයේ තබා දිව්‍ය ලෝකේවත් නෑ යශෝදරා. ඒ සියල්ල සත්‍ය විය හැකි මෑණියනි. ඒත් උන්වහන්සේ මේ සිරිහාන් ගැබට වඩිනතුරු මා අධිෂ්ඨානශීලීව බලා සිටිනවා. උන්වහන්සේ වඩිනවා. කඩිනමින් ආසනයක් පනවන්න. අදාගත නොහැකි. මා මේ යශෝදරාවන්ගේ සහයෙන් පුත්‍ර භාර්යාදීන් දන්දී ලෝතුරා බුද්ධත්වයට පත්වීමි. පාරමිතා කුළු ගන්වා ගතිමි. මා ඊට කෘතෝපකාර දැක්විය යුතුයි. මා රාගාදී කෙලෙස් මුහුදු පීනා ගොඩනැගී සිටියත් තවමත් කෙලෙස් මුහුදේ පිහිනන යශෝදරාවන් මා නැගියා වූ තොටට ගොඩ නැංවිය යුතුයි. උන්වහන්සේ ස්පර්ශ කරන්න එපා යශෝදරා. යශෝදරාවන්ට රිසිසේ හඬන්නට ඉඩ හරින්න. ඇය වැළැක්වීමට තැත් නොකරන්න. නැතහොත් මා කෙරෙහි උපන් ශෝකයෙන් ඇය ලය පැලී මිය යනු ඒකාන්තයි. දීපංකර පාදමූලයේදී මට හමු වූ සුමිත්‍රා මෙයයි. චන්දකින්නර ජාතකයේ චන්දකින්නරාව මෙයයි. චුල්ලබෝධි ජාතකයේ සම්මිල්ලහාසිනී මෙයයි. ආදිත්‍ය ජාතකයේ සමුද්‍ර විජයා දේවී මෙයයි. චුල්ලසුත සෝම ජාතකයේ චන්ද්‍රා දේවී මෙයයි. උම්මග්ග ජාතකයේ අමරා දේවී මෙයයි. වෙස්සන්තර ජාතකයේ මත්‍රි දේවී මෙයයි.
පස්වසක් තිස්සේ දෙවියෙකුටවත් බඹෙකුටවත් ස්පර්ශ කරන්නට නොහැකි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ස්පර්ශ කළ එකම ස්ත්‍රිය ඔබයි යශෝදරා.